මේ අපේ නුවර ගමන. පුංචි පුතාව දළදා වහන්සේට බාර කිරීම තමයි ප්‍රධාන අරමුණ වුණේ. අපි පුංචි පුතත් එක්කලා උදෑසනින්ම පිටත් වෙලා උදෑසන 10:30 තේවාවට තමයි සම්බන්ධ වෙන්න ගියේ. ඉතින් මේ සඳහා දරුවගේ අම්මට හරි තාත්තට හරි සම්බන්ධ වෙන්න පුළුවන්. දරුවා මාස 3ත් 6ත් අතර වෙන්න ඕනේ. තනි සුදු වතින් සැරසිලා තමයි මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පිච්චමල් පූජ කරන්න ගෙනියන්නත් පඳුරු අපිට පූජ කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා තරමක පොලිමක් තියෙනවා. ඊටමත් දුෂ්කර කාර්යයක් වුණත් මේක කරගන්න පුළුවන් නම් ඊටමත් වටිනවා. හිතටත් සතුට සැනසීම ලැබෙනවා. දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි මේ. ඊට පස්සේ අපි එදා හවස විටෝගේ පීසකන්න ගියා. මොකද අපේ නුවර ගමනේ අවසානයේ අපි මේ වගේ දෙයක්ත් කරොත් හොඳයි කියලා හිතාගෙන ඉඳියා. ඊට පස්සේ මේ හැමදේම අතිවර කරලා අපි අපේ නවාතැන්පලට ආවා. එදා දවස හරිම ලස්සනට ගෙවුණා. පුංචි පුතා ගොඩක් ආස වුණා. එයා කොහොමත් ඇවිදින්න ආසයි. එදා දවසම එයා අම්මගේ තාත්තගේ ආදරේ උපරිමයෙන් ලැබමින් වෙන්දටත් වඩා සතුටෙන් කාලය ගත කරා. ඉතින් මං හිතන්නේ එයා චූටි වුණාට එයාට තේරෙන්නේ නැති එයා ගොඩක් දුර බැහැර ඇවිත් තියෙන්නේ. ගමනක් ඇවිල්ලා තියෙන්නේ එහෙම කියලා. ඉතින් නිදිමත වෙලාවට නම් එයා ඇඟිල්ල උරන්න අමතක කරන්නේ නැහැ. එහෙම කරන ගමන්ම එයා සමහර වෙලාවට නිදා ගන්නවා. හැබැයි එදා දවසේ නම් එයා හොටෙල් එකේ ටිකක් ඇවිදින්නත් කැමති වුණා. මේ ඔක්කොම අවසානයේදී අපි බොහොම අමාරුවෙන් එයාව නිදි කරවගත්තා. මොකද ඊළඟ දවසේ උදෑසනින්ම අපි යොදාගත්ත තවත් ගමනක් තිබුණා. ඒ තමයි හන්තාන සඳහිරු සෑය. ඉතින් සමවෙන සඳගිරි සෑය. මේ ගමන එනකොටම අපි ඒ ගැනත් විශේෂයෙන් කතා කරන් ඉඳියා. අපි ඒ තැන බලන්න යමු කියලා. ඉතින් උදෑසනින්ම පුතාව සුදු ඇඳුමකින් ලෑස්ති කරගෙන අපි ඒ සඳහා පිටත් වුණා. ඒ ගමනත් හරිම ලස්සනයි. වටපිටාව පරිසරය හරිම ලස්සනට තියෙන තැන. අපි ඒ ස්වාමින් වහන්සේව දැක බලා ගන්න ගොඩාක් ආස වුණත් අපිට ඒ අවස්ථාව නම් මගහැරුණා. හැබැයි හරිම ලස්සන වටපිටාවක් තිබුණ නිසා අපි ඒ ලස්සන විඳලා ආපහු එන්න පිටත් වුණා. ඒ වගේම අපේ උදෑසන ආහාරය අපි එහෙදී ලබා ගන්න අමතක කරෙත් නැහැ. ඒ අවට පුංචි කඩ තියෙනවා. ඒ කඩවල් වල අපිට දැන්න විදිහට නම් හරිම පිරිසිදුවට ලස්සනට ඒගොල්ලෝ කෑම දෙනවා. අපි නම් ඉතින් ගොඩක් ආස වුණා රොටි, ප්ලේන් ටී, වඩේ වගේ ಜಾති කන්න. ඉතින් අපි උදෑසන ආහාරය ඒ විදිහට බොහොම සරලව අරගෙන දහවල් ආහාරය සඳහා අපි ද පාරෝ හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට පිටත් වුණා. ඒකෙදිත් පොඩි පින්තූර ටිකක් ගන්න අපි අමතක කරේ නැහැ. පුංචි පුතා අපිට පොඩ්ඩක්වත් කරදර නොකර ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දුන්නා. ඇත්තටම තැනක ගියාම අපේ චූටි පුතා අපිට පොඩ්ඩක්වත් කරදර කරන්නේ නැහැ. ඉතින් මේ අපේ නුවර ගමන. බොහොම ස්තුතියි.